හදලා තියෙන්නේ ජෙෆ්රි බාවා කියන ගෘහිත්‍යාත්මක ශිල්පියා. ඊට පස්සේ මේ ඇටෙක්ගේ රූපයක් තියෙනවා. ඉතින් ආයිබෝන් ඔයාලා ඔක්කොටම කතරගම සංචාරයෙන් පස්සේ ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ. කොහොමද යන්න බැරුණා කොට දවසකින්. ඒ හින්දා අද මම ඔයාලව වීඩියෝ එකකින් මම ඉන්න ප්‍රදේශයවට, ඒ කියන්නේ මම తాවකාලිකව ඉන්නේ කොළඹද. කොළඹ ඉන්න ප්‍රදේශයවට විශේෂ තැනකට ඔයාලට පෙන්වන්න එක්කන් ආවා. ඊට කලින් මම මතක් කරන්නම් ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 පෙන්වෝ මගේ. හැමෝටම ගොඩක් ස්තුතියි. ඇත්තටම ගොඩක් සතුටුයි. 1000ක් කියන්නේ ඇත්තටම මට අනුව ලොකු ගාණක්. ඒක ඉතින් වචනේ විස්තර කරන්න බෑ. හරිම සතුටුයි. ඔයාලට ආයෙත් මම ස්තුති කරනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. අද මම ඔයාලට පෙන්වන්න තියෙන්නේ දෙස් විදෙස් බෞද්ධයන්ගේ ඒ වගේම සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත්ත කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන සුවිශේෂී ස්ථානයක්. හරිම ලස්සන තරම්. ගොඩක් අය දන්නවා, ගොඩක් අය ඇවිල්ලාදී ඒත් ඔයාලා මෙතන අහලා නැති කතා ගොඩක් අද මම ඔයාලට කියනවා. ඒ හින්දා වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්නේ. ඒ වගේම මතක් කරනවා ඔයාලා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම වීඩියෝ එක බලලා subscribe පාරක් දාන්න. ඒ වගේම කලින් අපි තියෙනවා ගිය කැලණි විහාරේ වීඩියෝ එකක් තියෙනවා. ඊට පස්සේ කතරගම වැඩසිරිකන්ද වීඩියෝ එකක් තියෙනවා. කතරගම මහ දේවාලයේ සෙල්ල කතරගම ලක්ෂ්මී දේවාලයේ ඒ අවට ගත වීඩියෝ එකක් තියෙනවා විස්තරාත්මකව. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඔයාලා නොදන්න කතා දේවල් ගොඩක් මගේ channel එකෙන් මගේ වීඩියෝස් බලලා ඔයාලට දැනගන්න පුළුවන්. ඉඳා මතක් කරනවා අනිවාර්යෙන් YouTube channel එක subscribe කරගෙන යන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යන් ඔයාලට මම අද පෙන්නන්නම් අපි අද බලන්න යන තියෙන තැන. ඉතින් ඔයාලට කියන්න බැරුණා මම මේ දැන් මේ ඉන්න තැන පිටිපස්සෙන් ඔයාලට පේනවා කොළ වාට වැවක් වගේ තියෙනවා. මේක තමයි අරිම ප්‍රසිද්ධ බේරේ වැව කියන්නේ. ඇත්තටම ගොඩක් අපිරිසුදුයි. ඒ වුණාට මේකත් එක්ක හරිම රසවත් කතා ගොඩක් තියෙනවා. ඒවා දේශපාලනිකයි ඒත් හරිම රසවත්. මේ ඉතින් ඔයාලට මම මෙතන ඉඳලා පොඩි විස්තරයක් කරන්නම්. ඔයාලා මේ පිටිපස්සේ පේනව නේද මෙතනින් බුදු පිළිම ටික. මේ අතන ඒ ටික එතන තමයි අපි යන්නේ. එතනට කියන්නේ සීමා මාලකය කියලා. ගොඩක් අය දන්නවා මෙතන දන්නවා වගේම ඇවිල්ලාත් ඇති. ඒ වගේම එහා පැත්තේ තියෙනවා ගංගාරාමය. අපි ගංගාරාමයටත් යන්. ඊට කලින් අපි සීමා මාලකයට යන්. සීමා මාලකයට ගිහිල්ලා ඔයාලට මම එතන වීඩියෝ එකක් අරන් එන්නම්. විස්තරත් එක්ක. එහෙනම් අපි දැන් සීමා මාලකයට යන්. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ සීමා මාලකයට. මෙතන හරිම විශේෂයි. ඒ එක හේතුවක් කිව්වොත් හේතු ගොඩක් තියෙනවා. එක හේතුවක් කිව්වොත් මේක පාවෙන බෞද්ධ මධ්‍යස්ථානයක් විදිහට තමයි පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් වටේ බැලුවොත් සම්පූර්ණයෙන්ම බේරවැව. ඒ හින්දා තමයි පාවෙන බෞද්ධ මධ්‍යස්ථානයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මෙතන ගෘහ නිර්මාණ ශිල්පය ගත්තම මේ ඔක්කොම ඉදිකිරීම සිදු වෙලා තියෙනවා කියන 19 වෙනි සියවසේ හදලා තියෙන්නේ ජෙෆ්රි බාවා කියන ගෘහිත්‍යාත්මක ශිල්පියා. හරිම ප්‍රසිද්ධයි එයා. ඒ වගේම තමයි මේ
සීමා මාලකය ගත්තම ගෘහ නිර්මාණ ශිල්පය හරිම එක එක සංස්කෘති වලට තියෙන විදිහට තමයි අපිට පේන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්දියානු සංස්කෘතිය අපිට බලා ගන්න පුළුවන්. චීන, තායිලන්ත ඒ වගේ අර මහායාන සහ තේරවාදී බෞද්ධ සංස්කෘතිය වල දක්නට තියෙන ඒ ගෘහ නිර්මාණ ශිල්පීය ශෛලියෙන් අපිට දකින්න පුළුවන්. ඇත්තරම සීමා මාලකය කියලා අපිට බලන්න තියෙන්නේ මෙච්චරයි. ඊළඟට අපිට යන්න තියෙන්නේ සීමා මාලකයට එහා පැත්තේ තියෙනවා පාරෙන් එහා පැත්තේ ගංගාරාම විහාරස්ථානය. කොළඹ තියෙන ප්‍රධානම විහාරස්ථානය කිව්වොත් මම නිවැරදි. අපි දැන් එහෙට යනවා. එතන තියෙනවා මීටත් වඩා දේවල් බලන්න. අපි දැන් එහෙනම් එතනට යනවා. අපි දැන් ගංගාරාමයට ගමන් ඉන්නේ. සීමා මාලකයෙන් එළියට එන්න පුළුවන් අන්න අතනින්. අර අතන මම පෙන්වන තැනින් එන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ පිටිපස්සේ ඔයාලට හොයාගන්න පුළුවන්. මෙතන පිටිපස්සේ මේ ඇටෙක්ගේ රූපයක් තියෙනවා. ඒ රූපේ මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ ගංගාරාම පන්සල. අපි දැන් එන ගංගාරාම පන්සලට යන්න. ගංගාරාමයට ඇතුල් වෙනකොට ඔයාලා ගමන් මළු පාවාහන් ඒ වගේ දේවල් තියෙනවා නම් පාවාහන් තියන්න තැන් තියෙනවා. ඊට පස්සේ බෑග් තියෙනවා නම් මෙතනට දාන්න පුළුවන්. මේ ලොකර් එකට දාලා යතුරක් අරන් අපිට ගංගාරාම ඇතුළට යන්න පුළුවන්. එහෙනම් අපි යන් ගංගාරාම ඇතුළට. ගංගාරාම පන්සලේ මේ වෙනකොට ඉන්දිය සංචාරකයන් සහ වන්දනාමානයට පැමිණි බැතිමතුන්ට කරදරයක් වෙන හින්දා ඇතුළු වීඩියෝස් වල මම කතා කරන්න ගියේ නැහැ. ඒ හින්දා මම ඔයාලට මේ විදිහට විස්තරයක් අරන් එන්නම්. මේ තියෙන්නේ ගංගාරාම පන්සලේ ප්‍රධාන බුදුමෙදුර. හරිම සුප්‍රසිද්ධ බුදුමෙදුරක් තමයි මෙතන අපිට දක්නට තියෙන්නේ.
ගංගාරාම විහාරස්ථානය ගත්තම අපිට ගොඩක්ම බලන් තියෙන්නේ මහායාන බෞද්ධ සංස්කෘතියේ එන ලක්ෂණ තියෙන බුදු පිළිම සහ ඒ ආශ්‍රිත නිර්මාණ තමයි. ඒත් මේ බුදු පිළිම ගත්තම අපිට දක්නට තියෙන අපේ ලංකාවේ තියෙන බෞද්ධ සංස්කෘතිය වෙන තේරවාදී බෞද්ධ සංස්කෘතියේ දක්නට ලැබෙන බුදු පිළිම වල ලක්ෂණ සහ නිර්මාණ තමයි අපිට මේ බුදුගේ ඇතුලෙන් බලන්න පුළුවන්. ඒ කියන්නේ ගංගාරාමේ අනිත් තැන්වල ඔක්කොම වගේ තියෙන මහායාන බෞද්ධ සංස්කෘතියේ එන ලක්ෂණ සහිත බුදු පිළිම සහ නිර්මාණ. දැන් ඔයාලට ඉස්සරහට ඒව ටික මම පෙන්නන්නම්. ඉතින් මට ඔයාලට කියන්න බැන්නා ගංගාරාම පන්සලේ ඉතිහාසය පිළිබඳව මේ විහාරස්ථානයේ ඉදි වෙන්නේ 19 වෙනි සියවසේ මූලිකත්වයෙන් අරන් කටයුතු කරලා තියෙන අපේ රටේ හිටිය ජ්‍යෙෂ්ඨතම භික්ෂුන් වහන්සේ නමක් වන බික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ ගංගාරාම පන්සල විහාරස්ථානයක් විදියට දක්නට තිබ්බත් ඇත්තම කිව්වොත් මෙතන විවිධාකාර වශයෙන් වර්ග ගන්න පුළුවන්. ඒ කියන්නේ භාවනා කරන්නට භාවනා මධ්‍යස්ථානයක් විදියටත් පොත්පත් පරිශීලනය කරන්නට පුස්තකාලයක් විදියටත් පුරා විද්‍යාත්මක වස්තුන් සහ ඒ වගේ දේවල් වලට ප්‍රිය කරන්නට කෞතුකාගාරයක් වශයෙන් උත් ඒ වගේම කලාව මූර්ති නිර්මාණ පිළිබඳව ඇල්මත් දක්වන අයට මේක ඇත්තටම කලාගාරයක් කිව්වොත් මම නිවැරදියි. මේ ගංගාරාම විහාරස්ථානයේ බෝධීන් වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් හටගත්ත අංකුර ශාඛාවක කොටසක් විදියට තමයි ස්ථාපිත කරලා තියෙන්නේ. මම ගංගාරාම විහාරස්ථානයට මීට කලින් පැමිණලා තියෙනවා. ඒත් මම මේ දකින්නටත් වඩා සෑහෙන්න පෞරාණික දේවල් ස්ථාන ගොඩක් බැලුවා. ඒත් මේ වෙනකොට ගංගාරාම විහාරස්ථානයේ නඩත්තු කටයුතු සිදු කරගෙන යන ආරක්ෂකංශ විසින් ඒ නිසා අපිට මේ වෙනකොට මෙච්චරයි බලන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලලා මොන හරි දෙයක් අලුතෙන් දැක්කනම් ඔයාලගේ දැනුමට දෙයක් ගත්තනම් අනිවාර්යයෙන් වීඩියෝට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මොකක් කරලා අදහසක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන් යන්න. එහෙනම් නැවත හමු වෙනකන් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි ඔයාලා ඔක්කොටම. එහෙනම් අපි නැවත හමු වෙමු. බුදු සරණයි. ජය වේවා.